2025 මම අහපු ලස්සනම කියමන තමයි අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහි බුද්ධියෙන් කිව යුතුය කියන කියමන. අපිට පුරුදු කරලා තියෙන අනිත් පැත්තනේ. අපි කැමති අපි කියන දේ මොනවා කිව්වත් අහන කෙනා ඒකේ වගකීම ගන්නවට. හැබැයි අපි කවදාවත් කල්පනා කරන්නේ නැහැ කියන අපිටත් වගකීමක් තියෙනවා කියන එක. හුඟක් වෙලාවට හුඟක් ප්‍රශ්න ඇති වෙන්නේ අපි අහන ප්‍රශ්නය වැරදි නිසා. එහෙම නැත්නම් අපි කියන දේ වැරදි නිසා. ඔයා වැරදි ප්‍රශ්නයක් අහුවොත් ඔයාට ලැබෙන්නේ වැරදි උත්තරයක්. උදාහරණයකට ඔයා ඇයි මට මම වෙන්නේ කියලා ඔයාගේ මනසෙන් ඇහුවොත් ඔයාගේ මනස දෙයි ඕන තරම් උත්තර ඇයි මේ හැමදේම ඔයාටම වෙන්නේ කියලා. ඒ වෙනුවට ඔයා හිතින් ඇහුවොත් මට මේ මොහොතේ මගේ ජීවිතේ වෙන හැම දෙයකින්ම මට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? මට පෙන්වන්න හදන මාර්ගය මොකක්ද කියලා අන්න ඔයාට ලැබෙන උත්තරය වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාගෙන self statement එකක් දෙද්දි මේකම සිද්ධ වෙනවා. උදාහරණයකට යම් කෙනෙක් ඔයාට කිව්වොත් මට වෙනස් වෙන්න බෑ මේ මගේ හැටි කියලා ඔයාට අහන්න පුළුවන්. ඔයාට වෙනස් වෙන්න බැරිද? ඇත්තටම එහෙම නැත්නම් ඔයා වෙනස් වෙන්න කල යුතු දේවල් ගැන දන්නේ නැද්ද කියලා. ඔන්න බලන්න අපි අහන ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන්ම ස්ටේට්මන්ට් එක සහ ඒ தත්ත්වය වෙනස් වෙනවා. භාෂාව කියන්නේ හරි අමුතු දෙයක්. අපි ගැන කතා කරනකොට භාවිත කළ යුතු වචන අපි තව කෙනෙක් එක්ක කතා කරනකොට වචන හසුරවන විදිය අනුව ගොඩාක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඔයා ප්‍රශ්න අහන විදියට අනිත් අයට කේන්තියි. හැබැයි ඔයා ඒක ගණන් ගන්න එපා. එයාලා ඔයා අහන ප්‍රශ්නෙට රියැක්ට් කරන විදිය බලන්න. ඒ වගේම ඔයා අහන ප්‍රශ්න වෙනස් කරලා එයාලගේ මනෝභාවයන් ඒගොල්ලොන්ගේ චිත්ත වේගය වෙනස් කරන්න පුහුණු වෙන්න. මේ ක්‍රමවේදය දිගටම පුහුණු කරන්න ඔයාටත් දවසක ස්වයං විවරණයකට හොඳ අත්ලක් වෙයි.